හායි වෙල්කම් බැක් ටු තුෂ් හෝම් කුකින්. අද දවස ස්පෙෂල් දවසක්නේ. ලෝකෙම ඉන්න හැම ෆාදර්ස්ලාටම හැපි ෆාදර්ස් ඩේ විෂස් ෆ්‍රම් තුෂ් හෝම් කුකින්. ඒ නිසා මේ ස්පෙෂල් දවසේ ස්පෙෂල් චිකන් බිරියානි එකක් අපි හදමු. මේ චිකන් බිරියානි එකට කීරි සම්බහාල් තමයි ගත්තේ. ඒකෙන් කප්ස් 7ක් අද අරගත්තා. ඒ හාල් ටික හොඳට 3 පාරක් විතර සෝදලා අපි ඊට පස්සේ වතුර ටිකක් දාලා පැය භාගයක් විතර පෙඟෙන්න තියනවා. ඊට පස්සේ අනිත් අවශ්‍ය දේවල් අපි ලෑස්ති කරනවා. මේකට බටර් මේස හැඳි දෙකක්, ජින්ජර් ගාර්ලික් පේස්ට්, එනසාල් 8ක්, කරඹු නැටි 5ක්, කුරුඳු, ස්ටාර් ෆ්ලවර්, සාදික්කාමල, බිරියානි ලීව්ස් අවශ්‍යයි. හීනියට කපාගත්ත ලූණු ගෙඩියක්, පොඩියට කපාගත්ත කැප්සිකම් දෙකක්, කරපිංචයි මිංචි කොලත් ගන්නවා. තක්කාලිත් කපාගෙන ගන්නවා. සෝදලා ගත්ත දෙහි ගෙඩිය ස්ලයිසස් දෙකක් අය මේ කිරිත් ගන්නවා. ඊට පස්සේ අපි සෝස් පැන් එකක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා බටරුත් දාලා මෙල්ට් කරනවා. බටර් හොඳටම මෙල්ට් වුණාට පස්සේ අපි හදාගත්ත ජින්ජර් ගාර්ලික් පේස්ට් එකෙන් භාගයක් විතර මේ සෝස් පැන් එකට දානවා. ඊටු ටික අපි හාල් එකට දාන්න තියාගන්නවා. ජින්ජර් ගාර්ලික් පේස්ට් එකේ අමු ගතිය යනකම් බටර් එක හොඳටම ටෙම්පර් කරනවා. ඊට පස්සේ අපි අරන් තියාගත්ත ස්පයිසස් ටිකත් එකතු කරනවා. අපි හීනියට කපාගත්ත ලූණු ගෙඩියක්වත් මේකට දාලා හොඳට ඒ බටර් එකේම තෙම්පරාදු කරනවා. ලූණු ටික රත් වුණාට පස්සේ ඒකට කපාගත්ත කැප්සිකම් ටික දානවා. ඊට පස්සේ කරපිංචා කොළ ටිකයි මිංචි කොළ ටිකත් මේකටම එකතු කරනවා. ලිප මීඩියම් ෆ්ලේම් එකේ තියලා මේ ටික ඔක්කොම හොඳට තෙම්පරාදු කරනවා. දැන් නම් හොඳට සුවඳක් එනවා. මේ ටික ඔක්කොම ටිකක් කලවම් කරලා ඒකටම අපි කපාගත්ත තක්කාලි ටිකක් දාලා තෙම්පරාදු කරනවා. ඊට පස්සේ මේකට ලුණු ටිකක් අපි දානවා. දැන් අපි මේකට ලුණු ටිකයි දාන්නේ. පස්සේ චිකන් දැම්මට පස්සේ හාල් දානකොටයි අවශ්‍ය ප්‍රමාණය එකතු කරගන්න පුළුවන්. දැන් අමු මිරිස් කරල් දෙකක්වත් මේකටම එකතු කරගන්නවා. මේකටම සෝදලා තියාගත්ත චිකන් කිලෝ එකක් විතර අද මම එකතු කරනවා. චිකන් එක දාලා පොඩ්ඩක් හැන්දෙන් කලවම් කරනවා. ඊට පස්සේ ලුණු තේ හැන්දක් විතර දාලා ආයෙත් පොඩ්ඩක් කලවම් කරනවා. මම මෙතන වතුර කෝප දෙකක් එකතු කරනවා. මිරිස් කුඩු තේ හැන්දකුත් දාලා වහලා ටික වෙලාවක් තියෙනවා. ඒක උයන වෙලාවේදී අපි වෙනම පෑන් එකක් අරගෙන ලිපේ තියලා ඒකට බටර් ටිකක් දාලා ඒක මෙල්ට් වෙනකන් තියෙනවා. ඊට පස්සේ අපි ඉතුරු කරගත්ත ජින්ජර් ගාර්ලික් පේස්ට් එකත් ඒකට දාලා හොඳටම අමු ගතිය යනකන් තියෙනවා. අපි මේ වෙලාවේ චිකන් එකත් බලනවා. පොඩ්ඩක් ආයෙත් ඔක්කොම කලවම් කරලා ඒ ටික මික්ස් කරලා තියෙනවා. බලන්න දැන් චිකන් එකෙත් වතුර ටිකක් එනවානේ. ඒ නිසා අපි දාලා තියන්නේ නම් කෝප දෙකක් විතර තමයි වතුර දැනට දාලා තියෙන්නේ. ජින්ජර් ගාර්ලික් පේස්ට් එකේ අමු ගතිය ගියාට පස්සේ අපි පෙරලා තියාගත්ත කීරි සම්බහාල් එක මේකට එකතු කරලා ටිකක් බදිනවා. කලින් අපි සෝදලා තියාගත්ත හාල් එක පැය භාගයට පස්සේ මම වතුර පෙරලා වෙනම ස්ට්‍රේනර් එකකින් දාලා තියාගත්තා. මේ වෙලාවේ මම මේ කිරි එකත් එකතු කරනවා අපේ බිරියානි මික්ෂර් එකට. දැන් බලන්න චිකන් ටිකත් හොඳටම තැඹිලා එනවා. හොඳට සුවඳකුත් එනවා. මම මේ වෙලාවේ මේකෙන් තියෙන චිකන් ටිකක් වෙනම අරන් තියාගන්නවා ෆ්‍රයි කරගන්න. දැන් බලන්න පෑන් එකට දාපු හාල් එක දැන් හොඳටම ඩ්‍රයි වෙලා එනවා. දැන් අපි සෝස් පෑන් එක අරලා බලමු. දැන් බලන්න චිකන් බාගෙට හොඳටම තැඹිලා තියෙනවා. මේ වෙලාවේ අපි එකතු කරගන්නවා පොල් කිරි ටික. මම කලින් වතුර කෝප දෙකක් එකතු කරා. දැන් පොල් කිරි කෝප 3ක් එකතු කරනවා. ඒකටම වතුර කෝප 7ක්වත් එකතු කරනවා. ඒ කියන්නේ ඔක්කොම ටික කෝප 12ක්. කීරි සම්බා නිසා මේ ගානට වතුර එකතු කරගත්තොත් ඇති. ඊට පස්සේ දෙහි ස්ලයිසස් දෙකක්වත් අවශ්‍ය ප්‍රමාණයට ලුණු ටිකත් එකතු කරනවා. ලෝ ෆ්ලේම් එකේම තියලා මේ වැදගත්ත හාල් ටිකේ හොඳටම සුවඳක් එනවා. බලන්න දැන් හොඳටම ඩ්‍රයි වෙලා තියෙනවා. දැන් අපි ලිප්ප ඕෆ් කරලා තියාගන්නවා. දැන් සෝස් පෑන් එක කරලා බලන්න මේ බලන්න ලස්සන. ඒකටම අපි එකතු කරගන්නවා බිරියානි මික්ෂර් එක. අද නම් මම එකතු කරගත්තේ කඩෙන් ගත්ත බිරියානි මික්ෂර් එක. විනාඩි 2ක් විතර ඒ ටික තැම්බෙන්න තියන්න. ඊට පස්සේ හිමින් අපි අරන් තියාගත්ත
හාල් ටික එකතු කරනවා. දැන් බලන්න අපි නිකන් හොඳටම ඩ්‍රයි වෙලා තියෙන හාල් ටික තමයි අපේ බිරියානි මික්ස් එකට දැන් එකතු කරගන්නේ. බලන්න මං හාල් කප්ස් 7ම දැන් ඒකට එකතු කරනවා. ඔයාලා හිතනවා නේද මෙතන ඉඩ මදිද කියලා? නෑ ගානටම ඉඩ තියෙනවා මේකේ. ඒ ටික ඔක්කොම හොඳටම අපි කලවම් කරනවා. අද මම ඔක්කොම ටික එකතු කරොත් වතුර කෝප 12ක් එකතු කරලා තියන්නේ. මම විනාඩි 5කින් පොඩ්ඩක් ඇරලා බලනවා. දැන් බලන්න මේක වාගෙට තැම්බිලා තියෙනවා. බලන්න ලස්සන. ඒ ටික මික්ස් කරලා දැන් බලනවා ලුණු එහෙම හරිද කියලා. මට නම් ගානටම තිබුණා. මේ බලන්න බාගෙට තැම්බිච්ච චිකන් ටිකක් මං කිව්වේ එළියට අරන් තියාගන්නවා ෆ්‍රයි කරන්න කියලා. දැන් ඒ ටිකට අවශ්‍ය ප්‍රමාණයට ලුණු ටික දාලා මිරිස් කුඩු ටිකක් දාලා මං හොඳටම ඒක මික්ස් කරලා තියාගන්නවා. විනාඩි 10ට පස්සේ අපි ආයෙත් ඇරලා බලනවා. මේ බලන්න. දැන් ගොඩාක් දුරට හාල් එක තැම්බිලා තියෙනවා. දැන් ආයෙත් පොඩි කලවමක් කරලා අපි හොඳටම වහලා තියෙනවා. දැන් තව පොඩ්ඩක් තෙත ගතිය තියෙන නිසා ලිප ලෝ ෆ්ලේම් එකේ තියලා ටික වෙලාවක් තිබ්බා. ඊට පස්සේ මම යටට රොටි තටිය තියලා ඊට උඩින් අපි සෝස් පෑන් එක තියලා ඒකට උඩින් බරක් තියලා වහලා තිබ්බා. ලිප ලෝ ෆ්ලේම් එකේ තියලා වහලා තිබ්බා. ඒ අතරතුර අපි චිකන් ටික ෆ්‍රයි කරගමු. තෙල් ටිකක් රත් කරන තියලා මං අරගත්ත චිකන් ටික හොඳටම ඩීප් ෆ්‍රයි කරනවා. තව විනාඩි 5කට පස්සේ අපි මේ ඇරලා බලනවා. දැන් බලන්න අපි දැන් මේක ඇරලා බැලුවාම බිරියානි එකේ ලස්සන බලන්න මේ ෆ්ලේවර්ස් ටික හැම තැනටම හරියට ගිහිල්ලා පාටත් ලස්සනට ඇවිල්ලා තියෙනවා. දැන් ලිප ඔෆ් කරලා ටික වෙලාවක් තියෙනවා. දැන් බලන්න දැන් තමයි හොඳටම අපේ බිරියානි එක රෙඩි. බලන්න බිරියානි එක හාල් එක එහෙම ස්ටිකි වෙන්නේ නැතුව වෙන වෙනම තියෙනවා. මම ඒකත් එක්ක ෆ්‍රයිඩ් චිකන් රයිටා එකකුත් මෙන්චි සම්බෝලයක්කුත් හදාගත්තා. අපේ ෆාදර්ස් ඩේ ස්පෙෂල් චිකන් බිරියානි එක දැන් රෙඩි. අපි දැන් මෙහෙම සර්ව් කරගෙන ඔක්කොමලාම එකටම කාලා අපේ ෆාදර්ස් ඩේ එක සෙලිබ්‍රේට් කරා. ඔයාලත් මේ බිරියානි එක හදලා බලන්න. කඩෙන් ගන්නවට වඩා නම් ගොඩාක්ම රසයි. ඔක්කොමලාම රසයි කියලා කෑවා. ඔයාලත් හදලා බලන්න.